අපි අද මේක කලින් තියන් ප්ලෑන් කරපු සෙෂන් එකක් නෙමෙයි. මේක අපි හදිස්සියේම ටීම් එක ප්ලෑන් කරේ. ඊයේ සෙෂන් එකට ජොයින් වුණ ගොඩක් කට්ටිය පොඩි රික්වෙස්ට් එකක් දාලා තිබ්බා මේ අපිට කරන්න තියෙන්නේ මොන මොන දේවල්ද, අපි හදන්නේ මොන මොන දේවල්ද, එතකොට අපි පාවිච්චි කරන දේවල් මොනවද, ඒ වගේ වෙන්නේ මොනවද, පොඩි දල අයිඩියා එකක් දෙන්න කියලා, රෆ් අයිඩියා එකක් දෙන්න කියලා. අපි ඒක තමයි මේ පොඩි සෙෂන් එකක් මෙහෙම දැන් මේ හදිස්සියෙම අපේ අර අනිත් ක්ලාස් එකත් දැන් ඉරිදා තියන්න තියෙන ක්ලාස් එකත් පොඩ්ඩක් පැය භාගයක් shift කරලා මේක දැන් මේ ඔයාලටම පොඩි අයිඩියා එකක් ගන්න අපි කරන්න යන්නේ මොකද්ද කියන එක ගැන. හරි. ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න, නැත්නම් unmute කරලා කියන්න. හරි. ඉතින් අපි කතා කරන්න යන මම අපේ කෝස් එක පුරාවටම කරන්න යන දේවල් වල එකතුවක්. ඒ කියන්නේ මේවා ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ ෆොටෝ එක මම ගත්තේ ගෲප් එකෙන්. ඔයාලා ගෲප් එකේ දැකලාත් ඇති මේ ෆොටෝ එක. එතකොට අපි Arduino pack එක තියෙන්නේ. Arduino pack එකේ තියෙන්නේ මෙන්න මේ දේවල් ටික. එතකොට මේ Arduino pack එකේ මේ තියෙන දේවල් අපි දවසින් දවස එකින් එක කතා කරගෙන යනවා ප්‍රැක්ටිකල් එක. හරිනේ. එතකොට මම දැන් පොඩි රෆ් අයිඩියා එකක් දෙන්නම් අපි කතා කරන්න යන්නේ මොන දේවල්ද, ඒ වගේ වෙන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට ඔයාලටම පොඩි අයිඩියා එකක් එයි. අපි මේ දේවල් කතා කරනවා, මෙහෙම දේවල් තමයි කතා කරන්න ඉන්නේ කියලා පොඩි අයිඩියා එකක් ඇයි ඔයාලට. හරි. දැන් මෙතන තියෙන්නේ අපි ඔයාලගේ පැක් එකට හම්බෙන ඔක්කොම කම්පොනන්ට්ස් ටික. හොඳේ. ඔක්කොම දේවල් ටික තමයි මෙතන පැක් එකේ තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. හරි. එතකොට අපි පොඩි රෆ් අයිඩියා එකක් ගමු මේවා ගැන. අනිත් එක තමයි මේ අපි අද සෙෂන් එක ගොඩක් වෙලා කරන්නේ උපරිම විනාඩි 20ක් 25ක් වගේ තමයි කරන්නේ. මොකද අපේ අනිත් ක්ලාස් එක තියෙනවා, ඒක හරියට ටයිම් එකට පටන් ගන්නත් ඕනේ, ඒ හින්දා තමයි. හරි. එතකොට අපි ගිය සතියේ නෙමෙයි ඊයේනේ. ඊයේ කතා කරා මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ගැන. මම ආයෙ පොඩ්ඩක් මේක දැම්මේ ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න අපේ Arduino බෝඩ් එක ගැන. හොඳේ. මේ දෙන්නේ අපිට හම්බෙන Arduino බෝඩ් එක, Arduino Uno බෝඩ් එක. හරිනේ. Arduino Uno බෝඩ් එක. එතකොට අපි මේ Arduino Uno බෝඩ් එකේ දැන් මෙතන ඉතල ගහලා නම් කරලා තියෙන පින් ටික තියෙනවනේ. පින් ටික, ජැක් ටික, පොඩි ICs වගේ ටික. ඔය ටික ඔක්කොම in details අපි කතා කරනවා day 2 එකේදී. හොඳේ. day 2 එකේදී අපි ඔක්කොම කතා කරනවා මෙන්න මේ පින් ගන්නෙ මොකටද, මේ හැම පින් එකක් ගානෙම කතා කරනවා ඒ පින් ගන්නෙ මොනවටද කියලා. එතකොට මෙතන තියෙන පින් සෙට් ගන්නෙ මොනවටද, මේ පින් ගන්නෙ මොනවටද, මෙන්න මෙතන මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක තියෙන්නේ, ඒකෙන් වෙන්නේ මොකක්ද, මේ ජැක් තියෙන්නේ, ඒ ජැක් වලින් වෙන්නේ මොකක්ද, මේ LEDs වලින් ඉන්ඩිකේට් කරන්නේ එහෙම නැත්නම් පෙන්වන්නේ මොනවද, අන්නේ ඔක්කොම දේවල් අපි කතා කරනවා day 2 එකේදී. හරිනේ. එතකොට අපි එතනින් තමයි පටන් ගන්න. Arduino බෝඩ් එකම විස්තර කරලා තමයි පටන් ගන්නෙ මොනවද මේකේ තියෙන්නේ කියන දේවල් එක්ක. එතකොට මේ මැද්දේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එකේ තියෙන දේවල් තමයි මෙන්න මෙතන මම දාලා තියෙන්නේ. මේ තියෙන මෙතන පොඩි කළු පාට මකුඩුවෙක් වගේ එකක් තියෙන්නේ. අන්නේ ඒක තමයි මෙන්න මෙතන එහා පැත්තේ කතා කරලා තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ එන්නේ ඒක ඇතුලේ තියෙන දේවල් ටික. හරිනේ. අන්න අර මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ මෙන්න මේ කියන ඔක්කොම දේවල් ඇතුළට එම්බෙඩ් කරලා එහෙම නැත්නම් ඇතුළේට දාලා තමයි හදලා තියෙන්නේ. අන්න අර මේ පොඩි චිප් එක ඇතුලේ මේ එන පොඩි චිප් එකක් ඇතුලේ අර එහා පැත්තේ තියෙන ඔය ඔක්කොම දේවල් දාලා තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. එතකොට මේක ඇතුලේ මේ තියෙන හැම එකකින්ම වෙන්නේ මොකක්ද කියලා අපි කතා කරනවා අපේ day 2 එකේදී. හරිනේ. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. Arduino board එකේ මේක ගන්නෙ මොකටද, මේක ගන්නෙ මොකටද. එතකොට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයාලගේ දෙයක් වුණත් නිර්මාණය කරගෙන යද්දී ඔයාලට ඕන විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට අපි බෝඩ් එකත් ඔක්කොම in details කතා කරනවා.
හරි. හරි. එතකොට දැන් මෙතන ඉන්න ගොඩක් කට්ටියගේ ඒජ් ගෲප් එක මම ඊයේ කිව්වනේ. එතකොට ඒ කට්ටියට ගොඩක් වෙලාවට මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක කියන එක ගොඩක් කට්ටිය බ්‍රෙඩ් බෝඩ් එක කියන එක දැකලා ප්‍රැක්ටිකල් කරලා ඇති මේ බ්‍රෙඩ් බෝඩ් එකත් එක්ක. හොඳයි බ්‍රෙඩ් බෝඩ් එකට අපි සිංහලෙන් කියනවා ව්‍යාපෘති පුවරුව කියලා. හරිනේ. ව්‍යාපෘති පුවරුව. එතකොට අපි මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරන විදිහත් කතා කරනවා. මේක ටච් වෙලා නැති කට්ටියට, ඒ කියන්නේ මේවා මුකුත්ම දන්නේ නැති කට්ටියට බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලාත් කතා කරනවා. හරිනේ. එතකොට මේකෙන් වෙන්නේ මොකද්ද කියලා දැනන් හිටියේ නැති කට්ටියටත් ඉගෙන ගන්න පුළුවන් මේකෙන් මොකද්ද කරන්න කියලා. ඇත්තට මාත් ඉස්සර මේක මොකද්ද කියලා දැනන් හිටියේ නෑ. මං ඉස්සර කරේ කොහොමද දන්නවද? මං ඉස්සර සර්කිට් පෑස්සුවා අර ඉස්සර ආවන විජේපත්තරේ. විජේපත්තරේ සර්කිට් ආවා. එතකොට ඒව බලාගෙන ඒ අදාළ කම්පොනන්ට්ස් අරගෙන ඒ ලයින් පෑස්සුවේ ඊයන් වලින්. මෙන්න මෙහෙම ඊයන්. එතකොට ඊයන් හින ගොඩක් යනවා ඒකට. ඊයන් රෝලේ ඉවර වෙනවා සති 2කින් 3කින් ඉවර වෙනවා. ඒතකොට හැම එකක්ම ලයින් පෑස්සුවේ ඊයන් වලින්. ලයින් නැන්දා. එතකොට අන්නේ ඊයන් නාස්ති වීම වළක්වන්න නැත්නම් අපි එකපාරක් විතරනේ එතකොට මේක පෑස්සුවාට පස්සේ යූස් කරන්න පුළුවන්. මේ සර්කිට් එක පෑස්සුවාට පස්සේ ඊයන් වලින් යූස් කරන්න පුළුවන් එකපාරක්. අන්න ඒක වළක්වන්න තමා. එන වන් ටයිම් යූස් කරන සර්කිට් වළක්වන්න තමා මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරන්නේ අපි Arduino හා අපි ඉලෙක්ට්‍රොනික සර්කිට් වලදී. එතකොට අපිට ඕන වෙලාවට ඕන කම්පොනන්ට්ස් එහෙම නැත්නම් LED ට්‍රාන්සිස්ටර් රෙසිස්ටර් ඕන එකක් ප්ලග් කරලා අපිට කැමති සර්කිට් එකක් ගහන්න පුළුවන්. සර්කිට් එකක් නෙමෙයි කැමති තරම් සර්කිට් ගහන්නත් පුළුවන්. මේ බ්‍රෙඩ් බෝඩ් පාවිච්චි කරලා. එතකොට මේක දන්න කට්ටියත් ඇති. හරි. ඒක අපි බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරන විදිහ ගැන කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේ වයර් ඔයාලට හම්බෙන වයර් ගැනත් කතා කරනවා. හොඳයි. එතකොට මේ ඔයාලට හම්බෙන වයර් ಜಾති 3ක් තියෙනවා. හොඳයි. දැන් මේක පොඩ්ඩක් දැන් ඔලුවට දාගන්න. එතකොට මේක අපි වෙනම කතා කරන්නේ නැහැ වයර් ටික. එතකොට දැන් පොඩ්ඩක් මතක තියාගන්න වයර් ටික. එතකොට මේ ඔයාලට පේන ඇති මේ වයර් වල දෙපැත්ත දැන් මේක ගත්තොත් හොඳේ. මේකෙදි දෙපැත්තෙම තියෙනවා පින්. මේ දෙපැත්තෙම තියෙනවා පින්. මේ පැත්තේ පින් තියෙනවා මේ පැත්තේ පින් තියෙනවා. අන්න ඒ જાතියේ වයර් අපි මේ නිකන් වයර් කියලා කියන්නේ අපි මේක හඳුන්වන්නේ ජම්පර්ස් කියලා හඳුන්වන්නේ. හොඳේ. ජම්පර් වයර්ස් නැත්නම් ජම්පර්ස් කියලා හඳුන්වනවා. එතකොට මේ දෙපැත්තෙම පින් තියෙන ජම්පර්ස් වල අපි කියනවා male to male ජම්පර්ස් කියලා. ඒ කියන්නේ අපි මේ පැත්තේ පින් තියෙන ඉඳ අපි කියනවා මේ පැත්තේ මේල් පැත්තක් කියලා. එතකොට මේ පැත්තෙත් පින් තියෙන්නේ. එතකොට මේ පැත්තත් මේල් පැත්තක්. එතකොට මේල් ටු මේල් ජම්පර්ස් කියලා මේව හඳුන්වන්නේ. එතකොට දැන් මේ ඊළඟ එක ඔයාලට පේනවා ඇති. මෙතන මේ පැත්තේ අර වගේම මේල් තියෙන පින්ස් තියෙන්නේ. එතකොට මේ පැත්ත මේල්. එතකොට මේ පැත්තේ ඒ වගේ පින් නැහැ. මේ පැත්තේ තියෙන අර ස්ලොට් වගේ ඒවා. අපි ඒ සයිඩ් එකට කියනවා ෆීමේල් සයිඩ් එක කියලා. එතකොට මේ જાති ජම්පර්ස් වලට කියන්නේ male to females jumpers. male to female jumpers. හරිනේ. මේ පැත්තේ පින්ස් තියෙන හින්දා මේ පැත්තේ මේල්, මේ පැත්තේ අර පොඩි සිදුරු තියෙන හින්දා මේ පැත්තේ ෆීමේල් පැත්ත කියලා කියනවා male to female jumpers. හරි. එතකොට මේ පැත්ත තියෙන්නේ කොයි පැත්තකවත් පින්ස් නැහැ. එතකොට දෙපැත්තටම තියෙන්නේ අර පොරු වදින පැති. එතකොට මේ පැත්තත් ෆීමේල් පැත්තක් මේ පැත්තත් ෆීමේල් පැත්තක්. එතකොට අපි මේ જાති ජම්පර්ස් වලට කියනවා female to female කියලා. හරිනේ. female to female jumpers කියලා කියනවා. ඕක ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න මොන જાති ජම්පර්ස්ද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. male to male, male to female, female to female. හරි. එතකොට මේවා තමයි අපි මුළු Arduino course එක පුරාවටම අනිවාර්යෙන් හැමදාම පාවිච්චි කරන දේ. හරිනේ.
අපි Arduino board එකත් හැමදාම පාවිච්චි කරනවා. මෙන්න මේ බෙඩ් බෝඩ් එකත් හැමදාම පාවිච්චි කරනවා. ජම්පර්ස් උත් හැමදාම හැම ප්‍රැක්ටිකල් එකකදීම පාවිච්චි කරනවා. හරි. එතකොට දැන් අපි අර හැමදාම පාවිච්චි කරන දේවල් වලට අමතරව ඒතකොට අපි ඩේලි කතා කරන එහෙම නැත්නම් දවස ගානේ කතා කරන දේවල් වලට අමතරව මේක අපි එක දවසක් සම්පූර්ණ කතා කරනවා මෙන්න මේ ඊළඟට තියෙන දේවල් ටික. හරිනේ. එතකොට මම කියාගෙන යන්න මේකේ නම සහ අපි මේක පාවිච්චි කරන්නේ මොන හේතුවටද කියලා. හරි. එතකොට මේකේ නම තමයි මේ මැග්නටික් ෆීල්ඩ් ස්විච් කියලා කියන්නේ. අපි මේක පාවිච්චි කරන විදිය කතා කරනවා. මම පොඩි අයිඩියාවක් දෙන්නම්. අපි මේක ගන්නේ සාමාන්‍යයෙන් අපි ස්මාර්ට් හෝම් එක පැත්තෙන් හිතුවොත් අපි හිතමු මොකක් හරි දොරක් මොකක් හරි ගෙදරක දොරක් වහලා තියෙනවද වහලා තිබ්බක දොර ඇරියද අන්න ඒ වගේ දෙයක් චෙක් කරගන්න. වහලා තිබ්බ දොරක් කවුද ඇරියේ අන්න ඒ වගේ දෙයක් චෙක් කරගන්න තමයි මෙන්න මේ මැග්නටික් ෆීල්ඩ් ස්විච් එක ගන්න. වහලා තියෙන දොරක් හෝ ජනේලයක් ඒ වහලා තියෙන එකෙන් විවෘත කරාද කියලා චෙක් කරගන්න තමයි මෙන්න මේ මැග්නටික් ෆීල්ඩ් ස්විච් එක ගන්න. එතකොට ඔයාලට මේක ගන්න පුළුවන් අපේ ස්මාර්ට් හෝම් එකේ සිකියුරිටි පැත්ත හදද්දී. ඒ කියන්නේ කවුරු හරි ජනේලයක් හරි දොරක් හරි ඇරපු ගමන් එළාම්මක් පත්තු වෙන්න. හරි හැම වෙලාවෙම නෙමෙයි. නැත්තම් ගෙදර කට්ටිය ජනේලයක් දොරක් හරියත් පත්තු වෙන්න නෙමෙයි. එයාට කියලා හිතන්නකෝ. අපි කියන ටයිම් එකකට. අපි කියන ටයිම් එකකට ජනේලයක් ඇරියොත්, ඕ දොරක් ඇරියොත් එළාම්මක් පත්තු වෙන විදිහට අපි ස්මාර්ට් හෝම් එකේදී මේක යූස් කරනවා. හරි. එතකොට මේ ඩිස්ප්ලේ එක හොඳේ. ඔයාලා මේක හම්බෙන ඩිස්ප්ලේ එක මේක ඇවිල්ලා 16:2 LCD ඩිස්ප්ලේ එක මේක I2C කියන මොඩියුල් එක. එතකොට මේ පාර්ට් දෙක වෙන වෙනම හම්බෙන්නේ. එතකොට මේක මෙතනට ෆිට කරගන්න තියෙනවා ඔයාලට. අපි ඒක කරද්දි කතා කරමු. එතකොට මේ ඩිස්ප්ලේ එක කෙලින්ම අපේ ස්මාර්ට් හෝම් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ වැඩවලට. දැන් අපි ඉස්සරහට කතා කරනවා ටෙම්පරේචර් සෙන්සර්, හියුමිඩිටි සෙන්සර්. එතකොට ඔයාලට පුළුවන් ගෙදර උෂ්ණත්වය, ආර්ද්‍රතාව වගේ දේවල් මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් පෙන්වන්න. දැන් ගෙදර උෂ්ණත්වය මෙච්චරයි. හියුමිඩිටි එක මෙච්චරයි. අන්න එහෙම පෙන්වන්න. ඒ කියන්නේ ගෙදර අර ඉන්න කට්ටියට ගෙදර උෂ්ණත්වය සෙල්සියස් අංශක මෙච්චරයි කියලා පෙන්වන්න. ඒක වෙනද ඩිස්ප්ලේ කරන්න අපි මෙන්න මේ ඩිස්ප්ලේ එක ගන්න. එහෙම නැත්නම් පොඩි හෙලෝ මැසේජ් එකක්, වෙල්කම් මැසේජ් එකක් ඩිස්ප්ලේ කරන්න. මේ මෙන්න මේක ගන්නවා. හරිනේ. මෙන්න මේ LCD ඩිස්ප්ලේ එක ගන්නවා අපි ස්මාර්ට් හෝම් එකේ ඒ වගේ වැඩ වලට. මම කිව්ව දේවල් නෙමෙයි ඔයාලට ක්‍රියේටිව් වෙලා ඔයාලට ඕන දේවල් මෙතන පෙන්වන්න පුළුවන් ස්මාර්ට් හෝම් එකේදී. හරි. හරි. මේ තියෙන්නේ සර්වර් මෝටර් එක අපි කතා කරන්න යන. එතකොට ඔයාලට මේ සර්වර් මෝටර් එක කතා කරන්න හම්බෙන්නේ day 7 වලදී. එතකොට අපි අර මේකත් එක්කන අනිත් බැච් එක අද තියෙනවනේ. එතකොට ඒ කට්ටිය අද කතා කරන්න ඉන්නේ සර්වර් මෝටර් එක ගැන. හරිනේ. අද ඒ කට්ටියට කතා කරන්න ඕන ඕක. මේ සර්වර් මෝටර් එක ගන්න අපි දැන් නිකම් මෝටරයක් වයර් ගහපුවා මොකද වෙන්නේ? කැරක් 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 දිගටම තියෙනවනේ. අපි මේ සර්වර් මෝටර් එක ගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයක් විතරක් කරකව ගන්න. ඒ කියන්නේ අපි අංශක ගානකින් අංශක බිඳුවත් 180වත් කියන අංශක ගානකින් අපි කරකව ගන්න තමයි මෙන්න මේ සර්වර් මෝටර් එක ගන්නෙ. අපි කියන්නේ මෙන්න මේ ඉච්චරක් කැරකිලා නවතින්න කියලා. හරිනේ. එතකොට සර්වර් මෝටර් එක ගන්න අපිට කැමති ප්‍රමාණයක් විතරක් කරකව ගන්න. අර නෝමල් මෝටර් එක කරන්න බැරි දේ කරගන්න. එතකොට මේක අපි ස්මාර්ට් හෝම් එකේදී පාවිච්චි කරන්න පුළුවන්. ලියන් ගරාජ් එකක ගේට් එකක් ඕපන් කරන්න, ඩෝ එකක් ඕපන් කරන්න, ඩෝ එකක් ඔටෝ ක්ලෝස් කරන්න, වින්ඩෝ එකක් ඔටෝ ඕපන් කරන්න, උදේ වෙද්දි වින්ඩෝ එක ඕපන් කරන්න, හවස් වෙද්දි වින්ඩෝ එක ක්ලෝස් කරන්න. අන්න ඒ වගේ අපිට විවිධ පර්පස් වලට එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ දින අපි ඊළඟට කතා කරන මම කලින් කිව්වේ අර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව මයින සෙන්සර් එකක් තියෙනවා කියලා. මෙන්න මේ තියෙන්නේ ඒක. temperature and humidity sensor. ඒතකොට මෙන්න මේ මොඩියුල් එකෙන් එවනත මේ පොඩි සර්කිට් එකකින්
අපිට පුළුවන් පරිසරයේ උෂ්ණත්වය මයින්න සහ ආර්ද්‍රතාව මයින්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකක්ද ආර්ද්‍රතාව කියන්නේ කියලා. වැඩි හිතන්න එපා අපි ඒක කතා කරනවා මේ ලෙසන් එක කරන දවසේ. එතකොට මේක මොකටද පාවිච්චි කරන්නේ? අපේ ගේ ඇතුලේ හෝ බාහිර පරිසරයේ උෂ්ණත්වය අන්න අර ඩිස්ප්ලේ එක මගින් පෙන්න ගන්න හෝ උෂ්ණත්වය අනුව මොකක් හරි දෙයක් වෙන්න. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙද්දි ෆෑන් එකක් ඔන් වෙන්න. උෂ්ණත්වය අඩු වෙද්දි ෆෑන් එක ඔෆ් වෙන්න. අන්න ඒ වගේ වැඩවලට අපිට මේක යූස් කරගන්න පුළුවන් උෂ්ණත්වය මැනගන්න. හරිද? දැන් ඔයාලට තේරෙන්නේ නැති දැන් ස්මාර්ට් හෝම් එකේදී මේ දේ නිකන් තනියම යූස් කරන්නේ මේ දේවල් එකතු කරලා තනින් හවුස් එක බිල් කරන්නේ. ඒ උෂ්ණත්වය වැඩි වෙද්දි ෆෑන් එකක් අරගෙන. එම නැත්තම් අර පොඩි LCD ඩිස්ප්ලේ එකේ උෂ්ණත්වය මෙච්චරයි කියලා පෙන්වනවා. අනේ වගේ ඔයාලට කැමති විදිහට ඔයාලට ඔයාගේ ස්මාර්ට් හවුස් එක බිල් කරගන්න පුළුවන්. හරි. මේ තින්නේ අපි කතා කරන ඊළඟ සෙන්සර් එක PIR මේක මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයාලා සමහර වෙලාවට දැකලා ඇති පාරේ එහෙම යද්දි සමහර වෙලාවට ඔයා ගේ ගාවකින් යද්දි එකපාරට ලයිට් එකක් ඔන් වෙනවා. ඒක ඔයාලා බලන්නේ නැති කවුරු හරි බලන් ඉඳලා ලයිට් එක දැම්මද කියලා. ඔයාලා එන්නේ හිතලා ඇති. ඇත්තටම මෙන්න මේ PIR සෙන්ස් එක දාපු පොඩි ලයිට් හදලා තියෙනවා. එතකොට ඒව කරන්නේ කවුරු හරි පාරේ ගියොත් හරි මොකක් හරි දෙයක් වෙලා වුණොත් හරි එයා ඒක අයිඩෙන්ටිෆයි කරගෙන ඒක හඳුනගෙන ලයිට් එකක් පත්තු කරනවා ඒ වෙලාවට. හරිනේ. එතකොට මේ PIR motion sensor එක දාපු CCTV කැමරාසුත් තියෙනවා. ඒතර කවුරු හරි ළඟින් යද්දි ඒතර ඒ CCTV එක ඔටෝ යාල දෙතට හැරෙනවා. අන්න ඒ වගේ දේවල් වලට මෙන්න මේ PIR sensor එක පාවිච්චි කරනවා. ඒතර අපේ ස්මාර්ට් හෝම් එකේදී අපි මේක යූස් කරන්නේ රැට එහෙම නැත්නම් මේ සිකියුරිටි සිස්ටම් එක ඔන් වෙලා තියෙද්දි කවුරු හරි ගියොත් ඒකම නැත්නම් චලනයක් වුණොත් ලයිට් එකක් පත්තු කරන්නේ එහෙම නැත්නම් බස එකක් එලාම් එකක් වදින්න තමයි අපි අපේ ස්මාර්ට් හෝම් එකේදී මේක යූස් කරන්න ඉන්නේ. හරි. එතකොට මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක අපි ස්මාර්ට් හෝම් එකකටත් පාවිච්චි කරනවා. මේක අපි ගන්න ගොඩක් වෙලාවට ඩිස්ටන්ස් එක රීඩ් කරන. එහෙම නැත්නම් එයා ගාව ඉඳන් කොච්චර මෙන්න මේ සෙන්සර් එක ගාව ඉඳන් මොකක් හරි වස්තුවකට ඇති දුර ගණනය කරගන්න. හොඳයි. දුර ගණනය කරගන්න තමයි මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක ගන්නෙ. හරි. එතකොට මේක අර PIR එක වගේ කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ නෙමෙයි. මේක ඇවිල්ලා දුර ගණනය කරන්න ගන්න එක. දුර සෙන්ටිමීටර් වලින් හෝ මිලිමීටර් වලින් අපිට ගණනය කරලා දෙනවා. දැන් අතනදි කරේ කවුරු හරි ආවොත් මේ කියන්නේ මෝෂන් එකක් වුණොත් එමන් චලනයක් වුණොත් ඒක හඳුන ගන්න එක තමයි මේකෙදි කරේ. මෙයා කරන්නේ එයා ඉස්සරහින් ඇති දෙයක බාධකයකට ඇති දුර ගණනය කරන එක. අපි මේ කතා කරනවා. එතකොට මේකත් අපි ස්මාර්ට් හෝම් එකේදී යූස් කරන සෙන්සර් එකක්. හරි. එතකොට මේ ෆයර් රිලේ මොඩියුල් එකත් අපි 5 වෝල්ට් DC රිලේ මොඩියුල් එකත් අද අපි කතා කරන්න ඉන්නවා අපේ මේකට සමාන්තරව යන අනිත් පන්තියේදී සර්වර් මෝටර් එකත් එක්ක මෙන්න මේ මොඩියුල් එකත් කතා කරනවා. ඒතකොට අපි මේක ගන්නේ හයි වෝල්ටේජ්. එහෙම නැත්නම් අපේ Arduino බෝඩ් එකේ වැඩ කරන්නේ වෝල්ට් සාමාන්‍ය වෝල්ට් 5යි වෝල්ට් 12යි අතර රේන්ජ් එකනේ අවුට්පුට් දෙන්නේ අපි. වෝල්ට් 12ක් දෙන්නත් බෑ. වෝල්ට් 5ක් තමයි මැක්සිමම් වගේ යන්නේ. එතකොට ඊට වඩා වෝල්ට් ගානකින් වැඩ කරන ඒවා තියෙන්නේ. සාමාන්‍ය මෝටර්ස් අන්න ඒ වගේ දේවල්. එතකොට ඩිරෙක්ට් කරන්ට් එකෙන් යූස් කරන්නේ මෙන්න මේ මොඩියුල් එක හරහා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතමු ලයිට් එකක් කියලා. නෝමල් ලයිට් පත්තු වෙන්නේ අපේ ප්ලග් එකට ගහන කරන්ට් එකෙන්. එතකොට අපි Arduino බෝඩ් එකෙන් මේ ලයිට් වලට කරන්ට් එක දෙන්න බෑනේ. එතකොට ඒ ප්ලග් එකෙන් එන කරන්ට් එක අණුව ඒ කරන්ට් එක යූස් කරලා අපේ Arduino බෝඩ් එකේ එක්ක මෙන්න මේක යූස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට වෙන්නේ Arduino බෝඩ් එකෙන් අර සෙන්සර් එකෙන් අඳුන ගන්නවා කවුරු හරි මූව් වෙනවා නම් එතකොට අපි මේ ඇත්ත ලයිට් එකක් පත්තු කරගන්න පුළුවන්. පොඩි LED නෙමෙයි එතකොට පත්තු කරගන්නේ. එක්කෝ ඇත්ත ලයිට් එක්කෝ ඇත්ත මෝටර්ස් වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ මොඩියුල් එක හරහා.
එතකොට ඒකත් අපි කතා කරනවා අද දවස් ඇතුළතදී අර අපේ අනිත් බැච් එකට. ඒතර ඔයාලටත් මේක අහුවෙන්නේ ඔයාලගේ day 7 වලදී වගේ. හරි. එතකොට මේ තියෙන්නේ අර sensors සහ modules වලට අමතරව ඔයාලට හම්බෙන අනිත් දේවල් ටික. එතකොට මේ push button switch එක අපි ගන්නවා මොකක් හරි බටන් එකක් එබුවාම ලයිට් එකක් පත් වෙන බස් එකක් වැඩ කරන්න. එහෙම නැත්නම් බටන් එක එබුවාම දොරක් කැරෙන්න. අන්න ඒ වගේ වැඩවලට මෙන්න මේ push button එක අපි පාවිච්චි කරනවා. එතකොට මම කියෝනේ අර කවුරු හරි ගියොත් එලාම් එකක් වදින්න අන්න ඒ වගේ වැඩවලට මෙතන නම් ටික පොඩ්ඩක් මාරු වෙලානේ. මේක මෙතනට එනවනේ බස කියලා. බස. හරි. එතකොට අර එලාම් එක වදින්න මෙන්න මේ අපි බස එක යූස් කරනවා. එතකොට මෙන්න මේ රෙසිස්ටර් පැක් එකත් ඔයාලට හම්බෙනවා. මේ ටිකම නෙමෙයි මෙන්න මේ මෙතන මෙන්ෂන් කරලා තියෙන ඕම්ස් වලින්. එතකොට ඔයාලා ඒ ප්‍රතිරෝධක වල අගයන් කියවන්න දන්නේ නැත්නම් අපි ඒකත් කියලා දෙනවා මෙන්න මේ පාට අණුව. හොඳේ. දැන් ඉන්න ගොඩක් කට්ටිය මෙතන ඉන්න කට්ටිය දන්නවා ඇති. ඒත් අපි කියලා දෙනවා දන්නේ නැති කෙනෙක් හිටියොත් කියලා මෙන්න මේ පාට අණුව මෙන්න මේ මොන ඕම් ගානද නිරූපණය කරන්න කියලා අපි කියලා දෙනවා. දන්නේ නැති කට්ටියට ඊට පස්සේ 9 වෝල්ට් බැටරිය හම්බෙනවා. LED සෙට් එකක් හම්බෙනවා. ඊට පස්සේ අර මං කිව්වේ උෂ්ණත්වය වැඩි වුණාම ෆෑන් එකක් ඔන් වෙන අන්න ඒ වගේ වැඩකට ගන්න පුළුවන් විදිහට අපි මේ DC මෝටර එක සමග ෆෑන් පෙත්තක් හම්බෙනවා. ඔයාලට ස්මාර්ට් හෝම් එකකට දාන්න පුළුවන් විදිහට. උෂ්ණත්වය වැඩි වෙද්දි ෆෑන් එක ඔන් වෙනවා. උෂ්ණත්වය අඩු වෙද්දි ෆෑන් එක ඔෆ් වෙනවා. අන්න ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් විදිහට එන්න මේ ටික පාවිච්චි කරනවා අපි. හරිනේ. එතකොට Arduino pack එකේ අර ඔක්කොටම නෙමෙයි අර මම දන්නේ අර සමහර පැක් ಜಾති දෙකක් තිබ්බා. ඒ ಜಾති දෙකේදී අන්තිම දෙක තෝරේද එයාට පැක් එක ගත්තී මල්ටිමීටර් එකක් ෆ්‍රී හම්බෙනවා. හරිනේ. එතකොට මෙතන ඇති මල්ටිමීටර් එකක් යූස් කරන්න දන්නේ නැති කට්ටිය. හොඳේ. අපි එයාලටත් සප්ලිමන්ටරි මොඩියුල් එකක් විදිහට එහෙම නැත්නම් අතිරේක මොඩියුල් එකක් විදිහට මේක හැමෝටම හම්බෙනවලු මල්ටිමීටර් එක. හරියට. හැමෝටම දෙනවලු. අපි අතිරේක පාඩමක් විදිහට මේ මල්ටිමීටර් එක යූස් කරන්න විදිහත් කියලා දෙනවා. මෙන්න මේ කරකෝලා කොතනට දැම්මහම මොකක්ද වෙන්නේ? අන්න ඒ වගේ කරකෝලා මේකේ වැඩ ගන්නෙ කොහොමද කියලා අපි කියලා දෙනවා අතිරේකව. ඒක අපේ ක්ලාස් එකෙන් පරිබාහිරව වෙනම වීඩියෝ එකක් විදිහට දාන්නේ. හරිනේ. ඒතකොට මේක අර අතිරේක දෙයක් විදිහට දෙන්නේ අනික් කටට දීපු නැති එකක් විදිහට ඔයාලට. හරි. එතකොට මේ මල්ටිමීටර් කියන එක හැදිලා තියෙන්නේ ඔයාලා දන්නවා ඇති ඉස්කෝලේ කාලේ කරලා ඇති වෝල්ට් මීටර් එකක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අර ඇම්පියර් ගානම මයින එක මොකද්ද ඒකට කියන්නේ? හරි නම් මතක නැහැ. ඊට පස්සේ ඕම් ගාන මයින ඕම් මීටරේ තියෙනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් එකතු කරලා හදපු තනි උපකරණයක් තමයි මෙන්න මේ මල්ටිමීටර් කියලා කියන්නේ. හරි. ඇම්පියර් ගාන මයින්නේ ඇමීටරෙන්. ඇමීටරෙන් වෝල් ගාන මයින්නේ වෝල් මීටරෙන්. ඕම් ගාන මයින්නවා ඕම් මීටරෙන්. අන්න ඒ වගේ ගොඩක් දේවල් එකතු කරලා හදපු තනි උපකරණයක් තමයි මල්ටිමීටරේ කියන්නේ. ඒකට ඔයාලට අර මේකෙදි වෝල් ගාන මයින්නත් පුළුවන්, ඇම්පියර් කියන කරන්ට් එක මයින්න පුළුවන්, ප්‍රතිරෝධය කියන ඕම් ගාන මයින්නත් පුළුවන් ඔයාලට මෙන්න මේ මල්ටිමීටරේ හරහා. අපි ඒකත් අතිරේකව කියලා දෙනවා ඔයාලට යූස් කරන්න දන්නේ නැති කට්ටිය හිටියොත්. හරි. එතකොට මම ඊයේ පෙන්වුවා මෙන්න මේ ස්ලයිඩ් එක. එතකොට අපි ඒකේ ස්ලයිඩ් එකේ මෙන්ෂන් කරලා තියෙනවා මොන දවසේ මොන දේවල්ද කතා කරන්න කියලා. හරිනේ. එතකොට අපේ අනිත් ක්ලාස් එකේ දැන් යන්නේ කොතනද මෙන්න මේ දවසේ යන්නේ. day 7 එක. එතකොට අද තමයි අපි එතනදී DC සහ තර්මෝටර් කතා කරන්නේ. එතකොට ඔයාලගේ ඊළඟ වීක් එකේ
අපි කතා කරන්නේ මේ ඩේ 2 එක. හරි. දැන් අපි ඔයාලගේ ඩේ 1 එකේ ඊයේ තිබ්බා. රෝ ඊළඟ සතිය ඔයාලා දින්නේ ඩේ 2 එකේ ඉඳන් පටන් අරගෙන කතා කරගෙන යන්න. හරි. එතකොට ඔහොම තමයි අපේ මාස 3 ප්‍රෝග්‍රෑම් එක යන්නේ. මෙතනදී මම කිව්වා තව ඩේ එකක් ඇඩ් වෙනවා. ඩේ 11ක් වෙනවා කියලා කිව්වා. එතකොට අන්තිම 12 වෙනි වීක් එකේදී ඔයාලා තනියෙන් ස්මාර්ට් ෆෝන් එක බිල්ඩ් කරනවා. මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ අපේ උපකාරය මත අපේ සහාය ඇතිව. හරි. මම ඊමේල් එක කිව්වා අපි ඩේලි අසයින්මන්ට් දෙනවා ෆයිනල් ප්‍රොජෙක්ට් එක බලලා ඒක හරියට හදලා නම් පොඩි සර්ටිෆිකේට් එකක් ඉෂුව කරනවා. ඒ ටික අපි ඊයේ කතා කරා. හරි. දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද ටක් ගාලා අහන්න අපි තව විනාඩි 5කින් මේක නවත්තනවා. ඊට පස්සේ අපි අනිත් ක්ලාස් එක පටන් ගන්න ඕන හින්දා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.